හොඳයි. අද අපි කතා කරමු මේ කෘත්‍රිම බුද්ධිය ගැන. AI කියලත් කියනවනේ. අපේ මූලාශ්‍රය තමයි දේශනේ එක PDF. ඉතින් බලමු මේකේ තියෙන අදහස් අරගෙන, ඒ කියන්නේ AI අපේ ජීවිතවලට කොහොමද බලපාන්නේ කියලා ටික ගැඹුරින් කතා කරන්න. අර ඇලන් ටියුරින්ගේ කියමනකුත් තියෙනවනේ. අර පරිගණකයකට මිනිහෙක් වගේ රැවට්ටන්න පුළුවන් නම් මේක බුද්ධිමත් කියන එක. ඔව්. ඒක මතකයි. ඒ කතාව අදටත් අදාළද කියලාත් බලමු නේද? ඇත්තටම AI කියන්නේ දැන් අනාගතයේ දෙයක්ම නෙවෙයි. හරි. දැනටමත් අපේ ලෝකේ ගොඩක් දේවල් වෙනස් කරමින් පවතින දෙයක්. මේ දේශනාවේ සඳහන් වෙනවා අර 1956 ඩාට්මුත් සමුළුව. ඒක තමයි පටන් ගැනීම වගේ නේද? ඔව් නිල ආරම්භයේ විදිහට සලකන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ වේගවත් දියුණුව ආවේ පරිගණක බලයේ වැඩිවීමත් එක්ක. දත්තත් එක්ක. අනිවාර්යයෙන්ම දත්ත ගොඩක් විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වීමත් එක්ක තමයි මේ හැමදේම වුනේ. එතකොට මේ AI කියන එකේ එකම විදිහක් නෙවෙයිනේ තියෙන්නේ. මට්ටම් තියෙනව නේද? දේශනේ කතා කරනවා අර දුර්වල AI, ප්‍රබල AI කියලා. හරියට හරි. weak AI එහෙම නැත්නම් narrow AI කියන එක තමයි අපි බහුලව දකින්නේ. අර Siri, Alexa වගේ ඒවා. ඔව්. ඒ වගේම Netflix නිර්දේශ කර්මාන්ත ශාලාවක රොබෝ කෙනෙක් මේ ඔක්කොම යම්කිසි එක කාර්යයකට විතරක් සීමා වෙච්ච දේවල්. එතකොට අනිත් එක අර ප්‍රබල AI. strong AI එහෙම නැත්නම් general AI කියන්නේ මිනිස්සු වගේ හිතන්න ඉගෙන ගන්න පුළුවන් මට්ටමේ AI එකක්. දේශනය කියන්නේ ඒක තාම න්‍යායාත්මකයි කියලා. හරි. ඒ කියන්නේ දැනට තියෙන AI ඉගෙන ගන්න විදිහක් තියෙන්න ඕනේනි. දේශනේ ඒකට යන්ත්‍ර ඉගෙනුම machine learning සම්බන්ධ කරනවා නේද? ඔව්. ML තමයි AI වල මූලිකම. හරය. දේශනේ පැහැදිලි කරන විදිහට AI පද්ධති ඉගෙන ගන්න දත්ත වලින්. ඉතින් දත්තවල quality එක, ඒ කියන්නේ ගුණාත්මකත්වය හරිම වැදගත්. ඒ කියන්නේ දත්ත මත තමයි හැමදේම රඳා පවතින්නේ. ඔව්. ඒ වගේම වැදගත්ම දේ තමයි මේ ඉගෙන ගන්න පාවිච්චි කරන ඇල්ගොරිතම්, දත්ත, ආකෘති මේ ඔක්කොම හදන්නේ මිනිස්සු. පද්ධතිය වෙනස් වෙන්න ඕන කොහොමද කියන එක පවා මිනිස්සු කලින් දීපු උපදෙස් අනුව තමයි වෙන්නේ. ඒ කියන්නේ තාමත් පාලනය තියෙන්නේ මිනිස්සු අතේ. එහෙම කියන්න පුළුවන්. දේශනේ ML ක්‍රම දෙකකුත් කියනවා නේද? අධීක්ෂිත සහ අධීක්ෂණය නොකළ ඉගෙනුම කියලා. ඔව්, supervised සහ unsupervised learning. ඒ දෙකේ වෙනස පොඩ්ඩක් කිව්වොත්? හරි. supervised learning වලදී වෙන්නේ අපි AI එකට උත්තරත් එක්කම ප්‍රශ්න දෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ ලේබල් කරපු දත්ත දෙනෝ. මේක ආවොත් මේකයි වෙන්න ඕනේ කියලා උගන්වනෝ. අර Netflix නිර්දේශ වගේ දේවල්. හරි. එතකොට unsupervised? unsupervised learning වලදී අපි දෙන්නේ දත්ත විතරයි. ලේබල් කරලා නැහැ. AI එක විසින්ම ඒ දත්ත ඇතුලේ තියෙන අර රටා නැත්නම් කාණ්ඩ හොයාගන්න ඕන. උදාහරණයක්? අර Google News වල ලිපිය එකම මාතෘකාව යටතේ දානවා වගේ. එතන කවුරුත් කියන්නේ නෑ මේක මේ මාතෘකාවට අයිතියි කියලා. AI එකමයි ඒක හොයාගන්නේ. හරිම රසවත් එක. ඊළඟට දේශනේ ගැඹුරු ඉගෙනුම deep learning ගැනත් කියනවා නේද? ඔව්, deep learning කියන්නේ ML වලම තවත් ඉදිරි පියවරක්. ඒක ML වල උපශේෂ්ත්‍රයක්. ඒකෙදි මොකද්ද විශේෂත්වය? ඒකෙදි පාවිච්චි කරන්නේ ස්නායුවික ජාල, neural networks කියලා කියන්නේ. අර මිනිස් මොලේ වගේ? ආభాෂය එතනින්. හැබැයි ඉතින් මේවා නිර්මාණය කරන්නේ මිනිස්සු. මිනිසා රූප, කටහඬ, භාෂාව වගේ හරිම සංකීර්ණ දත්ත සකසන්න ඩීප් ලර්නින් වලට පුළුවන්. හැබැයි ඉතින් මෙතනදී දේශනයක් ටිකක් මතක් කරනවා අර පක්ෂපාතීත්වය, බයස් කියන එක ගැන. ඒ කියන්නේ දත්තවල හරි ඇල්ගොරිතම් වල හරි තියෙන අඩුපාඩු නිසා ඒ AI එකත් පක්ෂපාතී වෙන්න පුළුවන්. හරියට හරි. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අසාධාරණ ප්‍රතිඵල එන්න පුළුවන්. එතකොට අර ටියුරින්ගේ කතාවට අපි දැන් එන්න ලං වෙනවා වගේ නේද? විශේෂයෙන්ම chat GPT, Gemini වගේ generative AI එක. ඔව්, ඒක ලොකු පිම්මක්. generative AI සහ LLMs, කියන්නේ large language models. දේශනේ ඒ ගැන මොකද කියන්නේ? මේවා හුදෙක් දත්ත විශ්ලේෂණය කරනෝ විතරක් නෙවෙයි. ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා අලුතෙන්ම දේවල් හදනවා. පෙළ, රූප, කෝඩ් බුණත්. ඒ කියන්නේ නිර්මාණශීලී දෙයක්. යම් තාක් දුරකට ස්වභාවික භාෂාව තේරෙනවා, සන්දර්භය අනුව ප්‍රතිචාර දෙන්න පුළුවන්,
භාෂා ගණනාවකින් වැඩ කරන්න පුරුවන්. ජෙමිනයි වල අර එක එක විදිහේ දත්ත රූප සද්ද වගේ එකපාර තේරුම් ගන්න පුළුවන් කියන එකත් විශේෂයි නේද? ඔව් ඒ මල්ටි මොඩල් හැකියාව දේශනේත් ඒක සඳහන් වෙනවා. ඉතින් මේවා යොදා ගන්න පුළුවන් තන් ගොඩයි අන්තර්ගත හදන එකේ ඉඳන් පාරිභෝගික සේවා පරිවර්තන ආරක්ෂක පද්ධතිවල මුහුණු හඳුනා ගැනීම ගොඩක් දේවල් මේක කර්මාන්ත වලට බලපාන හැටි ගැන දේශනීය උදාහරණෙම තියෙනවද? තියෙනවා. සෞඛ්‍ය සේවයේදී රෝග විනිශ්චයට උදව් වෙන හැටි, මූල්‍ය ක්ෂේත්‍රයේ වංචා හොයාගන්න හැටි වගේ දේවල්. හරි. ඒ එක්කම දේශනීය අවධාරණය කරලෝ මේ සදාචාරාත්මක පැත්ත ගැනත් හිතන්න ඕනි කියලා. විනිවිද භාවය මිනිසුන්ට හානියක් නොවන විදිහට, පක්ෂපාතී නොවන විදිහට මේවා හදන එක. EU AI පනත වගේ නීති රාමුවල වැදගත්කමත් කියනවා. පුද්ගලිකත්වය, දත්ත ආරක්ෂාව වගේ දේවල් අනිවාර්යෙන්ම. ඒවත් හරිම වැදගත්. එහෙනම් මේ ඔක්කොම අහගෙන ඉඳලා මේ දේශනෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම අදහස මොකක් වෙන්න පුරවන්ද? ප්‍රධානම දේ තමයි AI කියන්නේ හරිම වේගෙන් දියුණු වෙන හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාන දෙයක්. ඒක නවත්තන්න බෑ. හරි. ඉතින් දේශනය කියන විදිහට අපි හැමෝම නිරන්තරයෙන් ඉගෙන ගන්න ඕන. continuous learning. වෙනස්කම් වලට අනුවර්තනය වෙන්න ඕන. adaptation. ඒ වගේම විවේචනාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය වගේ මිනිස්සුන්ටම ආවේනික කුසලතා තවත් වැදගත් වෙනවා. ඒක නම් හරිම වැදගත් කාරණයක්. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න තියෙනවා. දේශනේ කෙලින්ම නොකියුවට අපිට හිතන දෙයක්. මේ ඩීප් ලර්නින් වගේ AI පද්ධති වලට පුළුවන් මිනිස්සුන්ට අඳුරගන්න බැරි තරම් සංකීර්ණ රටා හඳුනා ගන්න. හැබැයි ඒ රටා ඇයි එහෙම තියෙන්නේ කියලා පැහැදිලි කරන්න, ඒ කියන්නේ ඒකට හේතුව අර්ථ නිරූපණය කරන්න ඒවට තාම බෑ. ඒ කියන්නේ මොකද්ද කියනවා ඇයි කියන්නේ නැහැ. හරියට හරි. ඉතින් AI කොච්චර දියුණු වුණත් අර්ථකථනය කරන එක, සදාචාරාත්මකව මඟ පෙන්වන එක, අලුත් න්‍යායයන් හදන එක වගේ දේවල් වලට මිනිස්සුන්ගේ අවශ්‍යතාවය තවදුරටත් තියෙනවා කියන එකයි මට හිතෙන්නේ.